පහුගිය කාලේ අපේ හමුදාව ප්‍රතිසංස්කරණය කිරීම අපේ ජාත්‍යන්තර සහාය විශාල ප්‍රමාණයක් ලැබිලා තියෙනවා. මට ගෞරවයක් ඇටියට මෙතන කියන්න කැමතියි. විශේෂයෙන්ම ඉන්දියාවෙන් අපිට ජීප් රථ 70 පමණ ලබා දීලා තිබෙනවා. විවිධ තාක්ෂණික උපකරණ ලබා දීලා තිබෙනවා. ආධාර ලෙස අපේ මේ හමුදාව තාක්ෂණික සහ ඉතා හොඳ නිපුණතාවයක් සහිත හමුදාවක් බවට පත් කරන්න අවශ්‍ය වෙන යෝජනාවක් ඇවිල්ලා තිබෙනවා අපිට ඒ සඳහා ආධාර ලබා දෙන්න. ඒ වගේම ගත්තොත් ඇමරිකන් එක්සත් ජනපදයේ අපිට TH-57 වර්ගයේ හෙලිකොප්ටර් 10ක් 2026 දී ආධාරයක් ලෙස ලබා දෙන්න එකඟතාවය පළ කරලා තිබෙනවා. C-130 වර්ගයේ ගුවන් යානා දෙකක් ඇමරිකන් එක්සත් ජනපදයේ සහ ඕස්ට්‍රේලියාව 2026 සහ 27 වර්ෂයේ අපිට ලබා දෙන්න එකඟතාවය පළ කරලා තිබෙනවා. ආධාර. ඒතර මම හිතනවා අපේ ගුවන් හමුදාව C-130 කියන ගුවන් යානයක ඉතාමත් වැදගත්. අපිට ඒ ගුවන් යාන දෙකක් 26 සහ 27 වසරවලදී ආධාරයක් ලෙස ඕස්ට්‍රේලියානු සහ ඇමරිකන් එක්සත් ජනපදයෙන් ලැබීමට නියමිතව තිබෙනවා. ඒ වගේම KA-360 කියන බීච් ක්‍රාෆ්ට් එකක්, ඒ වගේම KA-350 කියන බීච් ක්‍රාෆ්ට් එකක් ඇමරිකාවෙන් සහ ඕස්ට්‍රේලියාවෙන් මේ වෙනකොටත් අපිට ලබා දීලා තිබෙනවා ආධාර ලෙස. ඒ නිසා අපේ ගුවන් හමුදාව ඒ වගේම අපේ හෙලිකොප්ටර් බලයනීය සැලකිත ප්‍රමාණයක් දුබල වෙලා තියෙන්නේ. අලුත් අපිට හෙලිකොප්ටර් 10ක් එනවා. අපේ තියෙන හෙලිකොප්ටර් ටිකත් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා විවිධ ටෙන්ඩර් කැඳවලා සියල්ල සකස් කරලා තිබෙනවා. ඒ නිසා අපි තාමත් හොඳ නූතන කාර්යක්ෂමතාවය යුතු හමුදාවක් අපි ඇති කරනවා. ඒක අපේ වගකීම කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම මම කියන්න කැමතියි අපේ මේ සංවිධානය පිළිබඳ ප්‍රශ්නය. අපි මේක අධීර 4කින් එකිනෙකට අන්තර් සම්බන්ධ ක්‍රියාත්මක කරමින් තිබෙනවා. එකක් තමයි සත්‍ය ගවේෂණය. මොකද්ද සිද්ධ වුනේ කියලා මේ සත්‍ය ගවේෂණය. ඊළඟ තමයි යුක්ති ගවේෂණය. ඒකට යුක්තිය ඉටු කිරීම පිළිබඳ ප්‍රශ්නය. අපි කිසිසේත්ම පැකිලෙන්නේ නැහැ. අපි අපරාධයන්ට විරුද්ධව යුක්තිය ඉටු කරනවා. ඒතර අපි නිශ්චිත ලෙස මම අහනවා අපේ රටේ සිසුන් 11 දෙනෙක් පැහැරගෙන ගොස් ඝාතනය කිරීම පිළිබඳව නාවික හමුදාවේ යම් නිලධාරීන්ට චෝදනාවක් එල්ල වී තිබෙනවා. දැන් මොකද්ද කරන්න ඕනකම තිබෙන්නේ? නාවික හමුදාවේ කීර්තිය ආරක්ෂා කිරීම වෙනුවෙන් ඒ 11 දෙනා අතුරුදහන් වීම පිළිබඳව පරීක්ෂණය කරලා වැරදිකරුවන් නීතිය අමුඩ ගෙනියනවා. පරීක්ෂණ කරලා තිබෙනවා. සමහර අයට ගිහිල්ලා අත්අඩංගුවට ගැනීම වළක්වන්න රිට් ආඥාවන් ගන්න පුළුවන්. අපි ඔය ඉඩ දෙනවා. හැබැයි ඉඩ දෙමින් අපි ඉතාමත් පිරිසුදු ලෙස පරීක්ෂණ පවත්වලා දඬුවම් දෙනවා. ඒ කිසිසේත්ම රණවිරු දඬුවමක් ලෙස අර්ථකථනය කරන්න එපා කියලා මම කියනවා. ඒක කළ යුතු දෙයක්. ඒ වගේම අපි දන්නවා සමහර ඝාතනයන් පිළිබඳව හමුදාවේ බුද්ධ්‍යංශයන්ට චෝදනා එල්ල වෙලා තිබෙනවා. අපි ඒක තේරුම් ගන්න ඕනේ. හැබැයි ඒ බුද්ධ්‍යංශයේ කීර්තිය පිළිබඳව, ගෞරවය පිළිබඳව විශ්වාසයක් ඇති වෙන පොදු ජනය ඇතුළේ මම මේක හංගන් හිටියේ කියලා රට හෝ ජාත්‍යන්තර සමහර සංවිධාන නොදන්න දේවල් නෙවෙයි. ඒ නිසා අපේ වගකීම තමයි ජාත්‍යන්තර ඉදිරියේත් පොදු ජනතාව ඉදිරියේත් එම ආයතන ඉදිරියේත් මේවා පිරිසුදු කීර්තිමත් ආයතන බවට පත් කරන එක. ඒ නිසා අපි පරීක්ෂණ දියත් කළා තිබෙනවා. ලසන්ත ඝාතනය පරීක්ෂණ දියත් කළා තිබෙනවා. ඇත්තටම මම කියනවා 17කට පස්සේ ලීසි නේ අපි හොයනවා. ඊළඟට විශේෂම ගත්තොත් තාජුදීන්ගේ ඝාතනය පරීක්ෂණ කෙලවර වෙලා තියෙන තැන තියෙනවා. සමහර හමුදාවේ නාවික හමුදාවේ සමාජ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළ යුතු තිබෙනවා. ප්‍රශ්න කරන්න ඕන. අපි වැරදිකරුව හොයන්න ඕනේ නැද්ද? මම මෑතකදී නිශ්චිත වශයෙන් ගෙනලා අපේ පරීක්ෂණ නිලධාරීන් ඇහුවා. හරිද? අධිකරණ වාර්තාවල තහවුරුලා තියෙන ඝාතනයක් බව. එනිසා ඒක ඝාතනයක්. ඒක ස්වභාවික මිනිමරුමක් නෙවෙයි. දැන් අපේ වගකීම නැද්ද ඝාතන වගකුත්තරකරුවන් හොයන එක? ඉතින් අපි ඒක කරනවා. කරනකොට කවුරු හරි අහුනොත් රණවිරු දඩේම කියන්න එපා. මේක ඇවිල්ලා යලි අපේ රටේ හමුදාවන්ට වෘත්තීමය භාවයත් කීර්තියත් ගෞරවයත් ස්ථාපිත කිරීමේ කාර්යය අපි කරමු.